කොහෙද මල්ලත් නෑ. අපි අද ඇවිල්ලා ඉන්නේ ආයෝජන කලාපයකට. මේ මීරිගම ආයෝජන කලාපය. ඉතින් මේ මීරිගම එක්ස්පෝර්ට් ප්‍රොසෙසින් සෝන් එක ළඟ තමයි අපි ඉන්නේ. ඉතින් මේක පවත්වාගෙන යන්නේ කුමන ආයතනයක් හරහාද? ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කරා පවත්වාගෙන යන උපනයන ප්‍රවර්තන කලාපයක තමයි අපි අද ඉන්නේ. ඉතින් තව කොහෙද මේ වගේ අපනයන ප්‍රවර්තන කලාප තියෙන්නේ ශ්‍රී ලංකාවේ? අපි ගත්තොත් කටුනායක, ඊපස්සේ පල්ලේකැලේ, මීරිගම, කොග්ගල, මේ මල්වත්ත. ඉතින් මේ වගේ විශාල ප්‍රදේශයක අද වෙනකොට මේ වගේ ආයෝජන කලාප විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂත්වය තමයි මිනිස්සු මේ ගැන දැනුවත් නැහැ. කවුරුත් දන්නේ නැහැ මේ වගේ ආයෝජන කලාප ලංකාවේ තියෙනවා කියලා. ඉතින් අපි අද යමු මේ එක ආයෝජන කලාපයක් පෙන්වන්න. මොකද මේ ආයෝජන කලාපයක් කියලා කියන්නේ? අතරම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා තමයි මේ ආයෝජන කලාප කියන සංකල්පය බිහි කරලා තියෙන්නේ. දැන් අපි අද ඉන්නේ මීරිගම ආයෝජන කලාපේ. තවත් මේ වගේ ආයෝජන කලාප තියෙනවා. ඔව්. ඔයගොල්ලෝ අහලා ඇති මාවතගම, ඊට පස්සේ පල්ලේකැලේ, කටුනායක, බියගම ඔය වගේ ප්‍රධාන ආයෝජන කලාප විශාල ප්‍රමාණයක් ලංකාවේ මේ වෙනකොට තියෙනවා. ඉතින් අපි අද ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ ඒ ආයෝජන කලාපවලින් එක ආයෝජන කලාපයක්. ඒ තමයි මේ මීරිගම ආයෝජන කලාපය. අත්පහම කිලෝමීටර් 65ක් මේක දිගයි. මේක ගමක් ඇතුලේ තියෙන්නේ කිලෝමීටර් 65ක් දිගයි. අක්කර විතරක් 261ක් ආවරණය වෙලා තියෙනවා. අක්කර 261ක්. මේකෙන් 134ක් අක්කර 134ක්ම කර්මාන්ත ශාලා ඉදි කරලා තියෙනවා. ඒ කියන්නේ කිසිම අපතේවීමක් නැතුව මේ භූමිය පාවිච්චි කරලා තියෙනවා කර්මාන්ත ශාලා වෙනුවෙන්. ඉතින් දෛනිකව විශාල නිෂ්පාදනයක් සිදු කරනවා. ඒවා ආනයන අපනයනය කරනවා. ඒ වගේම රටේ දේශීය ලෝකල් ප්‍රොඩක්ට්ස් දේශීය නිෂ්පාදන හදන්නත් මේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය වෙන නිෂ්පාදන භාවිතා කරනවා. ඉතින් මේ පේනවනේ මේ දැනුත් මේ කන්ටේනර් විශාල ප්‍රමාණයක් එතන ඇවිල්ලා පාක් කරලා තියෙන. එහෙම පාක් ගන්න පුළුවන් විදියට පාරවල් ඒ හැමදේම හදලා තියෙනවා. දැන් උදාහරණයක් විදියට මීරිගම කියන මේ සෙන්ටර් එක ආයෝජන කලාපයක් විදිහට තෝරගන්නත් ප්‍රධානම හේතුවක් තමයි මෙතෙන්ට දුම්රිය මාර්ගය, ඒ වගේම බස්, ඒ වගේ ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට තියෙන හැකියාව. මේක නිසා තමයි මේකම ආයෝජන කලාපයක් විදිහට තෝරගෙන තියෙන්නේ. ඉතින් මෙතන ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ලේබර්, ඒ කියන්නේ ශ්‍රමිකයන් අපිට බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්. මොකද දැන් මේක ගමක් ඇතුලේ නේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ආයෝජන කලාපයක් කියන එක නගරයට අරගෙන යනවට වැඩිය ගමක් ඇතුලේ ස්ථාපනය කරන එක තමයි වැදගත්ම. මොකද හේතුව අපිට පහසුවෙන් ශ්‍රම බලකාය කියන දේ, ලේබර් කියන දේ අපිට හොයාගන්න පුළුවන්. දැන් මෙතන ගත්තොත් එහෙම 2560ක් ආසන්න වශයෙන් අපි ලබාගත් තොරතුරු අනුව 2560ක් ආසන්න වශයෙන් වැඩ කරනවා. ඒකෙනුත් 1720ක් පමණ, ඒ කියන්නේ 1700 ගාණක් විතර ආසන්න වශයෙන් කාන්තාව තමයි වැඩ කරන්නේ. මොකද ඇතුලේ තියෙනවා ගාමන්ට්ස් ෆැක්ටරි තියෙනවා, ඊට පස්සේ ඊට අමතරව වෙනත් ෆුඩ් ෆැක්ටරිස් තියෙනවා ඇග්‍රිකල්චර් පැත්තේ, ඊට පස්සේ දෙනියම් ඉලෙක්ට්‍රිකල් අයිටම්ස් කර්මාන්ත ශාලා ඇතුලේ බිහි වෙලා තියෙනවා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ එතකොට මේ ආයෝජන කලාපය ඇතුලේ තියෙන ප්‍රධාන දොරටුව අසල. මේ තියෙන්නේ ප්‍රධාන දොරටුව. ඔයගලන්ට පේනවා ලොකු සිකියුරිටි එකක්. මේක අධ්‍යාරක්ෂිත කලාපයක් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. හැම වෙලේම සිකියුරිටි එකක් තියෙනවා. ඒ වගේම පොලිස් සංචාරක මුර සේවා හැම වෙලේම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ආරක්ෂිතව මෙතන වැඩට යන ළමයිට වැඩට යන්න පුළුවන්කම හදලා තියෙනවා. ඉතින් මේ තියෙන ප්‍රධාන මිනිසුන් දොරටුව එක හරහා දවසට වාහන විශාල ප්‍රමාණයක් මෙහෙ ගමන් කරනවා. ඉතින් මම හිතන්නේ මේක රටේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන තැනක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ හරියට ප්‍රවර්ධනය වෙන්නේ නැහැ. හරියට ප්‍රොමෝට් වෙන්නේ නැහැ. මිනිස්සු දන්නේ නැහැ. සමහර වෙලාවට මේ ප්‍රදේශයේම ඉන්න මිනිස්සුවත් හරියට දැනුවත් භාවයක් නැහැ මේ වගේ ස්ථාන මෙතන තියෙනවා. රැකියා අවස්ථා මෙතන තියෙනවා. ඇත්ත කතාව සල්ලි මෙතන තියෙනවා කියලා. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕනේ මේ ආයෝජන කලාපය නිසා විශාල වශයෙන් මේ ගමට අතිරේක ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. මොනවද සාමාන්‍යයෙන් අපි දන්නවා සාමාන්‍ය විදිහට ගත්තොත් ආර්ථික කලාපයක් ඇති වුණාට පස්සේ ගමට හම්බෙන ප්‍රතිලාභ මොනවද කියන්නේ? ඒ තමයි මෙතන බිහි වෙලා තියෙන අලුතෙන්ම සිල්ලර බඩු කඩ, ඒ වගේම හෝටල්, ඒ වගේ දේවල්. මොකද ඒකට ඒගොල්ලන්ට අතිරේක ආදායමක් ලබා ගන්න පුළුවන්. මේ ආයෝජන කලාපයෙන් යන මිනිස්සු ගිහිල්ලා තේ එකක් බොනවා නම්, කෑම එකක් කනවා නම් ඒ මුදල ඒගොල්ලන්ට උපයා ගන්න පුළුවන්. ඒ වගේම මේ අවට නවාතැන් පහසුකම් ලබා දෙන්න පුළුවන්
අවට ඉන්න මිනිස්සු ලබා දීලා තියෙනවා. ඒගොල්ලන්ටත් එක්ක අමතර ආදායමක්, ඒ කියන්නේ සුළු ව්‍යාපාර වැඩි වශයෙන් ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රදේශයේ යටිතල පහසුකම් ටික ඉතා වේගයෙන් සංවර්ධනය වෙලා තියෙනවා. කිව්ව මේක ආරම්භ කරේ 1998 කියලා. ඒ වර්ෂයේ ඉඳන් ටික ඒ පළතුණු ආණ්ඩු රජය හරහා විශාල වශයෙන් යටිතල පහසුකම් සංවර්ධනය වෙලා අද වෙනකොට මේ අවට තියෙන හැම පාරක්ම වගේ හැදිලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒකත් අමතර ආදායමක් මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට. ඒ වගේම තමයි ඉස්සරට වැඩිය මේ ප්‍රදේශවල තියෙන දේපල සහ ඉඩකඩම් වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මොකද ආයෝජන කලාපයක් නිසා වාහන යනවා මිනිස්සු යනවා. අර ඉඩකලා වුණු ගමට වැඩි ජනාකීර්ණ නගරයක ලක්ෂණ කෙමෙන් මේ පැත්තට ඇදී යමින් තිබෙන නිසා දේපල සහ අනෙකුත් ඉඩකඩම් වත්කම් වල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලෝකයේ තාක්ෂණය, එම නැත්තම් කොළඹ තියෙන තාක්ෂණය, නගරයේ තියෙන තාක්ෂණය ටික ගමට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කොළඹ විතරක් එකතු වෙලා තිබුණු කේන්ද්‍රගත වෙලා තිබුණු රැකියා අවස්ථා ටිකත් ගමට ටික ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම ඉස්සර මං හිතන්නේ ත්‍රිවිල් පාක් එකක හිටපු මේ ළමයින්ට ඉගෙන ගන්න ළමයින්ට ඒ විතරක් නෙමෙයි විවිධ කියන්නේ දවසේ ආදායමක් උපයා ගන්න මොනවා හරි දෙයක් කළා දවසේ ආදායමක් උපයා ගන්නවා කියලා වැඩ කරපු තරුණ තරුණියන්ට අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඊටාම ගෞරවනීය ලෙස රටේ ජාතික ආර්ථිකයට දායක වන ආයතනයක් එක්ක එකතු වෙලා, කම්පැනි එකක් එක්ක එකතු වෙලා ETF යටතේ තමන්ගේ ස්ථාවර සේවයක්, එහෙම නැත්නම් ස්ථාවර රැකියා අවස්ථාවක් හදාගන්න උන්ට අවස්ථාව හම්බෙලා තියෙනවා. මම හිතන්නේ මම මේ සැකවින් කියපු මේ බෙනිෆිට් ටිකම, මේ ප්‍රතිලාභ ටිකම ඇති ගමකට ආයෝජන කලාපයක් හරහා ගමට ලැබෙන ප්‍රතිලාභ විදිහට. ඉතින් මේ වගේ මම කියවන ලංකාව පුරාම විශාල ආයෝජන කලාප විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ හැම එකකින්ම මෙන්න මේ අරමුණු අරබය තමයි මේ හැම එකම ආරම්භ කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රදේශයන් වලට මේ ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. අපි කියන්නේ ඔයගොල්ලෝ දැනුවත් වෙන්න මේ වගේ තැන්වල රැකියාවන් කරන්න. ඒක Tamanටත් හොඳයි. ඒ වගේම රටේ ජාතික ආර්ථිකයටත් මේක ඉතාම වටිනවා. තමයි මතක් කරන්න ඕනේ මෙතන මේන්ටනන්ස්, ඒ වගේම නඩත්තු කටයුතු තාම හොඳින් කරනවා. මම හිතන්නේ රාජ්‍ය ආයතන කිව්වම අපේ තියෙනවා පොඩි ඉමේජ් එකක් නේ අපිට තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හරියට නඩත්තු කරන්නේ නැහැ, පිළිවෙලට වැඩ කරන්නේ නැහැ, කිසිම ප්‍රමිතියක් නැහැ කියන්නේ, කොලිටි එකක් නැහැ කියන්නේ රාජ්‍ය ආයතනයක් ගත්තාම අපිට ඒකනේ මුලින්ම ඔළුවට එන අදහස. හැබැයි මෙතනින් ඇතුළට එනකොට නම් මම කිව්වා මේක රාජ්‍ය ආයතනයක්ද කියලා හිතන මට්ටමටම මේගොල්ලෝ මේකේ මේන්ටනන්ස් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා කියන එක මේ අවට වටපිටාව බැලුවොත් එහෙම හරිම ලස්සනයි. ලස්සනට පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. කුණු ටිකක්වත් දාන්න දෙන්නේ නැහැ. හැමතැනම දැනුවත් කරලා තියෙනවා මේ කම්පැනිස් වලිනුත් ඒගොල්ලන්ගේ සමාජ වගකීමක් එක. කුණු දාන්න එපා, බිස්කට් තියාගන්න, පොලිතින් දාන්න එපා කියන්නේ. ඒ වගේම හැමදාම ඒ ක්ලීනින් ප්‍රොසෙස් එකේ විදිහට වෙනවා. ඒ විතරක් මම කියන ආරක්ෂාව ඇතුළු අනෙකුත් සියලුම පහසුකම් ටික මේ කලාපය තුළ ලබා ගන්න පුළුවන්. අතරම ගමක් ඇතුලේ තියෙන ඒරියා එකක්ද කියලා හිතනවා. මේ ගම දිගේ ඇවිල්ලා මේක ඇතුළට ආවට පස්සේ ගම ඇතුලේ තියෙන පුංචි නගරයක් වගේ තමයි අපිට පේන්නේ. දැන් මේක පවත්වාගෙන යන සාමාන්‍ය නඩත්තු කටයුතු විශාල මුදලක් වැය වෙනවා කියලා පේනවා මේ නඩත්තු කරගෙන යන විදිහ දැක්කහම. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද රජයට මේ සල්ලි එන්නේ? රජයට මේක වියදමක් නේද? අමතර වියදමක් නේද මේ නඩත්තු කටයුතු කියලා? නැහැ. මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ නිර්මාණය කරලා තියෙන්නේ මේ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය කරන මුදලුත් මේක තුලින්ම තමයි මේගොල්ලෝ earn කරන්නේ, හොයාගන්නේ. කොහොමද හොයාගන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේකෙන් අතුරට යන්න බෑ පාස් එකක් නැතුව. ඒකකොට එතනදී අපිට මොනවා හරි ડોකියුමන්ට් ඉෂුව කරනකොට මේගොල්ලෝ යම්කිසි ගාස්තුවක් ගන්නවා. එතකොට ඒ ගන්න ડોකියුමන්ට් charges, ඒ වගේම මේගොල්ලන්ට සාමාන්‍යයෙන් අපි හිතමු FDI එකක් ගත්තොත්. FDI කියන්නේ foreign direct investment එකක් වගේ આવුත් මේක process කරන්න යම්කිසි fee එකක් මේගොල්ලෝ ගන්න. ඒ fee එක මේගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම අපි ගන්නවා මේ PPP කියලා කියන්නේ private and public partnerships මේගොල්ලෝ හදා ගන්නවා. අන්න එතනදී කියන joint ventures වගේ ගත්තොත් ඒ වගේ ව්‍යාපාර අවස්ථාවන් වලින් මේගොල්ලෝ මුදල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව මේගොල්ලන්ට ආධාර දෙමක් ලැබෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම යම් කිසි ව්‍යාපාරයක් හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි වෙන මේකට අනුබද්ධ සේවාවක් වෙන්න පුළුවන්. මේක ඇතුලේ ලයිසන්ස් කරනවා නම් හරි පර්මිට් එකක් ගන්න අවශ්‍ය නම් අන්න එතනදී ඒ අවශ්‍ය කරන ගාස්තුව මේගොල්ලන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී ලෑන්ඩ් භූමිය ඇතුළු අනෙකුත් ප්‍රොපර්ටිස් මේගොල්ලෝ රෙන්ට් අවුට් කරනවා. එතකොට ඒක රජයේ ප්‍රොපර්ටිස් තියෙන. එතකොට මේ හැම දෙයක්ම රෙන්ට් අවුට් කරනකොට එතනදී යම්කිසි මන්ත්ලි හරි එම රෙන්ටල් එකක් මේගොල්ලන්ට රජයේ විදියට මේගොල්ලෝ ලබා ගන්නවා. ඉතින් ඒ හම්බෙන මුදල හොඳටම ප්‍රමාණවත් මම හිතන්නේ ප්‍රොෆිට් එකකුත් යනවා. අතිරේකව අපි ගණන් හදලා බැලුවොත් මේ මාස වශයෙන් විශාල ප්‍රොෆිට් එකක් යනවා.
ඒ මුදල ප්‍රමාණවත් මෙතන මේන්ටනන්ස් කටයුතු ටික කරගෙන යන්න. ඉතින් ඒක මම හිතන්නේ මේ අපි කියන්න ඕනේ මේකයි අපි දැන් හුඟක් දැකලා තියෙන්නේ සල්ලි හම්බ කරනවා රාජ්‍යයෙන් සල්ලි හම්බ කරලා එන්නවා ශ්‍රී ලංකාවේ කිසිම ලාභයක් නැහැ. ඉස්තරක් කියන්න පුළුවන් සල්ලි මුදල් හම්බ කරලා කිසිම ලාභයක් නැති රාජ්‍යයක්. නමුත් මේගොල්ලෝ අපිට පේන දේ තමයි මේගොල්ලෝ හම් වෙන මුදල් වියදම් කරලා තියෙනවා. ප්‍රශ්නවත් මේ වියදම් කරලා මේක පාස්තාගෙන අපිට හැට පේන දේ අපි මේ කියන්නේ මේ ඒරියා එක මහරම ලස්සනට තියාගෙන යනවා. ඒ වගේම පහසුකම් ටික මෙතන වැඩ කරන අයට ඒ වගේම කම්පැනිස් වලට ඒගොල්ලෝ ගෙවන ඒ මුදලට සාධාරණ පහසුකම් පවත්වා ගැනීමක් රජය විසින් සිද්ධ කරගෙන ගිහිලා තියෙනවා. ඉතින් අපි ඕගොල්ලන්ට කියන්නේ මේ පිළිබඳව දැනුවත් වෙන්න තව ඕගොල්ලෝ දන්න ව්‍යාපාර තියෙනවා නම් මේක ආයෝජන කලාප තියෙනවා නම් ඒව ගැන සමාජය දැනුවත් කරන්න. ඒ වගේම මේ අවට ඉන්න මිනිස්සුන්ව දැනුවත් කරන්න. ඒගොල්ලන්ට දැනුම නැති වෙන්න පුළුවන්, අවබෝධය නැති වෙන්න පුළුවන්. මේ වගේ ස්ථානවල ඇවිල්ලා ඒගොල්ලන්ට රැකියාව අවස්ථා තියෙනවා. ගමේ තියෙන පොඩි ව්‍යාපාරවල ගිහිල්ලා නිරත වෙන්න ඕනේ නැහැ. EPF එකක් එක්ක ETF එකක් එක්ක හොඳ වැටුපක් එක්ක සේවයට එකතු වෙන්න පුළුවන්, සේවා කරන්න පුළුවන්. ගෞරවනීය සේවයක් කර්මාන්තකරුවෙක් විදිහට එහෙම නැත්නම් කර්මාන්තයකට දායක වෙන කෙනෙක් විදිහට ශ්‍රී ලංකාවේ අපනයනය නගාසිටුවන්න ආර්ථිකයට දායක වෙන කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ හැමෝටම ආරාධනා කරනවා මේ කැනවලට එන්න කියලා. අනිත් අයට අපි කියන්නේ මේක අපිට ප්‍රොමෝට් කරලා දෙන්න. මේක ඉතාම වටිනා සංකල්පයක්. ඉතින් මේ ආයෝජනය කරන්න අවශ්‍යයි නම් ඒකත් ඇවිල්ලා කරන්න පුළුවන්. රටේ ජාතික ආර්ථිකයටත් ඒ වගේම තමන්ගේ ආර්ථිකයටත් ඉතාම ප්‍රයෝජනවත් වෙයි. අර අවට තියෙන භූමිය මම කොහොම මේක කිලෝමීටර් 65 දිගයි කියලා. ඉතින් ඒ භූමිය විශාල වශයෙන් නිකන් තියෙනවා සමහර අවස්ථාවල වලදී. ඔය රජයේ දේපල ඉතින් ඕවාගේ ඇවිල්ලා විශාල කර්මාන්තශාලා ආරම්භ කරන්න පුළුවන් කියාව තියෙනවා. ඉඩ තියෙනවා විශාල වශයෙන්. ඒක තමයි අතන අදහස අපිට කියන්න ඕනේ උනේ.